මේ ඔබ දකින්නේ මේ මොහොතේ ඇමරිකා එක්සත් ජනපදය ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද ගැටුම් නිසා ඒ ඔබ විසෙන රටවල් වල සිදුව තිබෙන ජීවිත හානි සහ තුවාලලබුවන්ගේ සංඛ්‍යාව පිළිබඳ නිල වාර්තාව අප්‍රේල් 5 වෙනිදාට අදාළව ඒ අනුව ඉරානයේ 24742ක් තුවාල ලබා මරණ 1348ක් වාර්තා වෙද්දී ඒ හා සමානවම විනාශයක් ලෙබනනය තුලද සිදුව තිබෙනවා. 4294ක් තුවාල ලබා 1422ක් ලෙබනනයේ මරණයට පත්ව තිබෙනවා. ඉරාකය තුල 197 දෙනෙකු තුවාල ලබා ඇති අතර මරණ 125ක් වාර්තා වෙනවා. ඊශ්‍රායලය තුල 6771ක් තුවාල ලබා ඇති අතර මරණ 30ක් වාර්තා වෙනවා. ඒ වගේම බහරේන් රාජ්‍ය තුලද මේ වෙද්දී 65 දෙනෙකු තුවාල ලබා මරණ 2ක් වාර්තා වන බවට තොරතුරු සඳහන් වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ 365 දෙනෙකු තුවාල ලබා මරණ 13ක් වාර්තා වෙද්දී එක්සත් අරාබි එමිරාත් රාජ්‍ය කියන්නේ ඩුබායි මෙවැනි රාජ්‍යයන් අතරත 217ක් තුවාල ලබා මරණ 13ක් වාර්තා වෙද්දී කුවේට් රාජ්‍ය 116 දෙනෙකු තුවාල ලබා මරණ 7ක් වාර්තා වෙනවා. සිරියාවේ 8 දෙනෙකු තුවාල ලබා ඇති අතර මරණ 4ක් වාර්තා වෙද්දී ඕමානයේ 15 දෙනෙකු තුවාල ලබා ඇති අතර මරණ 3ක් වාර්තා වෙනවා. සෞදි අරාබියාවේ 22ක් තුවාල ලබා ඇති අතර මරණ 2ක් වාර්තා වන අතර බහරේන්හි 65 දෙනෙකු තුවාල ලබා මරණ 2ක් වාර්තා වෙනවා. ප්‍රංශයේ මේ ඇත්තටම මේ අදාළ අංශවල ක්‍රියාත්මක වුණු වැඩ කරපු පිරිසක් ප්‍රංශයේ ජාතිකින් 6 දෙනෙකු තුවාල ලබා එක් මරණයක් වාර්තා වන අතර කටාර් රාජ්‍යයේ මරණ වාර්තා වන්නේ 16 වාර්තා වන්නේ නැහැ 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ වගේම ජෝර්දානයේද 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා මරණ වාර්තා වන්නේ නැහැ. මේ යුද්ධමය තත්ත්වය ඇති වුණාගෙන් පසු දැන් දින 38කට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මේ කාලවකවානුව ඇතුළතදී සිදුවුණු මරණ සහ දැනට තුවාල ලබා ඇති පිරිස් පිළිබඳ තොරතුරයි. කෙසේ වෙතත් ඉතාමත්ම දරුණු ආකාරයෙන් යුද ගැටුම් තවදුරටත් වර්ධනය වෙමින් තිබෙන ආකාරයක් තමයි මේ වන විට පෙනෙන්නට තිබෙන්නේ.